ඔයාලව සාදරෙන් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ රන්සිලු ටෙක්නික් YouTube චැනල් එකට. අද මං ඔයාලට කතා කරන්න යන්නේ වීඩියෝ එකක් නිර්මාණය කරද්දී එහෙම නැත්නම් වීඩියෝ එකක් එඩිට් කරද්දී අපිට අත්‍යවශ්‍ය වෙන AI tools මොනවාද කියලා. හරි, අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. හරි, අපේ පළමුවන ටික් එක තමයි අකුණු මගින් ජනනය වන කතනේ. මේ ටික් එක භාවිතා කරලා ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් ලියලා එය AI තාක්ෂණය මගින් කතනට හරවාගන්න පුළුවන්. මෙය වීඩියෝ එකට කතනයක්, එහෙමත් නැත්ත වොයිස් කව එකක් කිරීමට ඉතා පහසු ක්‍රමයක්. මම දැනටමත් මේ ටික් එක මගේ වීඩියෝස් වලටත් භාවිතා කරනවා. ඔයත් ඔයාගේ වීඩියෝස් වලට මේ ටික් එක භාවිතා කරලා ඔයාගේ වීඩියෝ එකත් ලස්සනට එඩිට් කරගන්න අමතක කරන්න එපා. හරි, එහෙනම් අපි බලමු අපේ වීඩියෝ එක ලස්සන කරගන්න පුළුවන් දෙවෙනි ටික් එක මොකක්ද කියලා. හරි, අපේ දෙවෙනි AI ටික් එක තමයි ස්වයංක්‍රීයව උපරැසි නිර්මාණය. මේ ටික් එක භාවිතා කරලා ඔබේ වීඩියෝට ස්වයංක්‍රීයව උපරැසි එහෙමත් නැත්නම් ඔටෝමැටික් කැප්ෂන්ස් නිර්මාණය කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් වීඩියෝ එකකට ඔටෝමැටික් කැප්ෂන් දාන්න ඕනේ කියලා නියමයක් නැහැ. මොකද අපිට YouTube ආයතනය විසින් ටියුටෝරියල් ඔස්සේ අපිට ෆ්‍රී කැප්ෂන් ලබා ගන්න පුළුවන් පහසුකම් ලබා දීලා තියෙන නිසා. සාමාන්‍යයෙන් ඔයා වීඩියෝ එකකට කැප්ෂන් දාද්දි සිංහලෙන් දානවට වඩා ඉංග්‍රීසියෙන් දාන්න බලන්න. එතකොට ඔයාගේ views ටිකක් වැඩිපුර වැඩි කරගන්න පුළුවන් වෙයි. හරි, අපි ඊළඟට බලමු අපේ වීඩියෝ එකක් තවත් සාර්ථක කරගන්න පුළුවන් ඊළඟ ක්‍රමය මොකක්ද කියලා. වීඩියෝ එක බලන ගමන් තව දෙයක් මතක් කරන්න තියෙනවා. ඔයාලා මගේ channel එකට අලුතෙන් join වෙච්ච කෙනෙක් නම් දැන්ම subscribe කරලා ඊට එහා තියෙන bell icon එකත් over press කරලා තියාගන්න. එතකොට පුළුවන් මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලගේ ළඟටම ගෙන්න ගන්න. ඊළඟට මොන වගේ වීඩියෝ ඕනද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. හරි, ඉතින් අපේ වීඩියෝ එකක් සාර්ථකව හදාගන්න වැඩේ තුන්වෙනි රහස එහෙම නැත්නම් තුන්වෙනි ටිප්ස් එක තමයි වීඩියෝ එකේ පසුබිම ඉවත් කිරීම. වීඩියෝ එකක පසුබිම ඉවත් කිරීමෙන් එයා එමන්තක ක්‍රියේටර් බලාපොරොත්තු වෙන්නේ එයා යම් කිසි දෙයක් හයිලයිට් කරලා පෙන්නන්නේ. ඒක ගොඩක් වෙලාට භාවිතා කරන්නේ ওই වීඩියෝ එකේ thumbnail එක. මම thumbnail ගැනත් ඔයාලට වීඩියෝ එකක් කරන ඉස්සරහට ඔයාලා ඒකට thumbnail ගැන ඉක්මනට වීඩියෝ කරන්න yes කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. එයා වැඩිපුරම පාවිච්චි කරන්නේ thumbnail එකේ යම් කිසි පුද්ගලයෙක් එයාගේ වටේ තියෙන background එක අයින් කරලා එයා විතරක් highlight කරන්න. සමහර කට්ටිය මේ ටිප් එක යොදා ගන්නවා යම් කිසි වීඩියෝ එකක් කරද්දී ඒ පුද්ගලයා විතරක් වීඩියෝ එකට action දක්වන විදිහට පෙන්නලා පිටිපස්සේ background එක වෙන් කරන්න. එහෙම නැත්නම් background එක අයින් කරන්න මේ ටිප් එක යොදා ගන්න. content එකක් create කරද්දී වැඩිපුරම බලන්න ඕන එක තමයි එයාගේ පසුබිම. highlight වෙලා පේන විදිහට highlight වෙන්න ඕනිව highlight වෙලා පෙන්නන්න ඕනේ. නැති ඒවා blur කරලා හරි cinematic දාන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් portrait දාලා. ඔයාලට සාමාන්‍යයෙන් ඉතින් හොඳ ෆෝන් එකක් නැත්නම් ඔයාලට පුළුවන් ඒ ෆොටෝ එක capture කරලා සාමාන්‍යයෙන් ඔය Canva වගේ හොඳ editing app එකක් භාවිතා කරන්නත් අමතක කරන්න එපා. මොකද ඔයා edit කරන ප්‍රමාණය අනුව තමයි ඔයාගේ වීඩියෝ එක හොඳට viral වෙනවද නැද්ද කියලා තීරණය වෙන්නේ. ඒක නිසා ඔයා වීඩියෝ එකක් හදද්දී ඒකේ අනවශ්‍ය කොටස් ඉවත් කරන්න අමතක කරන්න එපා. අපේ හතරවෙනි ටික්ස් එක තමයි මුහුණු හඳුනා ගැනීම හා සංස්කරණය. මේ ටික් එක භාවිතා කරලා ඔයාට පුළුවන් AI තාක්ෂණය ඔස්සේ එහෙමත් නැත්නම් AI generate ඔස්සේ මුහුණු හඳුනාගෙන ඒවා ස්වයංක්‍රීයව එඩිට් කරගන්න පුළුවන්. මේ ඔයාට වීඩියෝ එකක් වඩාත් ආකර්ශනීය ලෙස ඒ කියන්නේ views වැඩියෙන් යන විදිහට අපිට AI තාක්ෂණය භාවිතා කරලා ලස්සනට content එකක් create කරගන්න පුළුවන්. මේක ගොඩක් වෙලාවට දැන් ඔය කුළු content creatorsලා කරනවා. තව මේක AI වලින් විතරක් අර content කරන කට්ටිය ඉන්නේ. ඒ කට්ටිය ගොඩක් වශයෙන් මේක භාවිතා කරනවා. මෙහිදී ඔබට face detection, facial tracking, face swapping වැනි දෙයක් ආදේශ කරන්න පුළුවන්. වීඩියෝ එකක් සංස්කරණය කර ගැනීමට ඔයාට පුළුවන් වීඩියෝ එඩිටිං සොෆ්ට්වෙයාර් වැනි දෙයක් භාවිතා කරන්න. මේ සොෆ්ට්වෙයාර් එක හරහා ඔයාට පුළුවන් හරියටම වීඩියෝ එකක් කන්ටෙන්ට් එකක් ක්‍රියේට් කරන්න. හරි, අපි බලමු එහෙනම් පස්වෙනි එහෙම නැත්නම් අපේ අවසාන ටිප් එක මොකක්ද කියලා. ඔයාලා ඊට පස්සේ ඒ ටිප්ස් එකක් දැනගත්තට පස්සේ ඔයාට පුළුවන් නිවැරදිව හරිය ලස්සනට මුළු වීඩියෝ එකක්ම තනියෙන් එඩිට් කරලා ඒක YouTube එකට දාලා මොනිටයිසේෂන් කරලා ඔයාලට පුළුවන් ගෙදර ඉඳන්ම සල්ලි හොයන්න.
මම අද වීඩියෝකෙන් වලට කියල දෙන්නේ වීඩියෝ එකක් හදන්න කලින් අපිට බලපාන ප්‍රධාන කරුණු එමට AI ටික්ස් පහක් ගැන මේවට බලපාන සොෆ්ටයා එතකොට බලපාන ඇප්ස් එකගන්න මේ වීඩියෝ එක දෙමන් කර කියල දුන ටික්ස් පහ කරන්න පුළන් ඇප්ස් ඒවට අදල සොෆ්ටයා ගැන මම වෙනම වීඩියෝ එකක් කරනවා හරි අපේ අවසාන ටිප් එක තමයි සර්න් ක්‍රිය වීඩියෝ නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය හරි ඉස්සල්ලාමවට මේ කරන්න තියන්නේ ඔයාට යම් කිසි ස්ක්‍රිප් එකක් එහෙමත් නැත්තම් ප්‍රොම්ට් එකක් ඔයාට කියන්නේ වීඩියෝ හදාගන්න ඕනි විදිහ ප්‍රොම්ට් එකක් ලියාගන්න ඊට පස්සේ ඒ ප්‍රොම්ට් එක ඔයාට පුළුවන් විවිධ AI ජෙනරේට් ඇප් ඔස්සේ ඒ ප්‍රොම්ට් එක ලබා දෙන්න ඊට පස්සේ ඔයාට පුළුවන් ඒකට අදාල එකට වීඩියෝ එක වෙනවා ඔයාට පුළුවන් ඒක වීඩියෝ එක එඩිට් කරලා ලස්සන්ට හදාගන්න දැම්මං ඔය දාලා තින පින්තූරෙන් මංහිතන ඔයාලට ලොකු අදහසක් මේ පිළිබඳව ගන්න පුළුවන්ගේ කියලා හරි මං අදට ගෙනාපු ටික්ස් ගැන මෙච්චරයි මම තවත් ඉස්සරහට ඔයාලට සුපිරියටම වියස් ගන්න හැටි තම්නෙල් හදන හැටි වගේ අඩක විඩියෝ YouTube එකගේ හරිටම චැනලයක් හදල ඒක හොඳට බ්‍රෑන්් කරගන්න විදි ගැන හෙම වීඩියෝ කරනවා ඒක නිසා මගේ චැනල් එක සබස්ක්‍රයිබ් කරලා ලයික් කරලා මේක වැදගත්තේ කියල හිතෙනවන ඔයාලාගේ යාලු ඉන්න අන්ටෙන් YouTube පටන්ගත්ත කටෙක් ක්‍රියටර්ස්ලා එයාල්ට මේ වීඩියෝක ෂයා කරන්න අමතක් කරන්න එපා හරි එහෙනම් අපි ලගතිම තවත් සුපර වීඩියෝකින් සෙක්පෙමු එහෙනම් ඔයාලට සුබ දවසක්